සුබ දවසක් ඔයාලට. අදත් ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කොහොමද ෂවර්ම එකක් ගෙදරදී හදාගන්නේ කියලා. මේ ෂවර්ම එක ඔයාලට රෑ කෑමට තේ බොන වෙලාවට උනත් හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි ෂවර්ම එකට අවශ්‍ය ටෝටියා රොටිය හදාගමු. ටෝටියා රොටිය හදාගන්න අවශ්‍ය පාන් පිටි කෝප්ප 2 බෝල් එකකට ගන්නවා. මේ පාන් පිටි ප්‍රමාණයෙන් ටෝටියා රොටි 5ක් 6ක් වගේ හදාගන්න පුළුවන්. ඒකට බේකින් පවුඩර් තේ හැන්දයි ලුණු රසායනව එකතු කර ගන්නවා. ඊළඟට බටර් තේ හැන්දකුත් එකතු කර ගන්නවා. මේ සේරම පිටි එක්ක හොඳින් කවලම් කරගෙන මද රස්නේ උණු වතුර ටික ටික එකතු කරන ගමන් අතේ ඇලෙන්නේ නැති soft පිටි ඩෝ එකක් හදා ගන්නවා. පිටි ඩෝ එක අනා ගන්නකොට වතුර ඔක්කොම එකපාර පිටි එකට එකතු කරගන්නේ නැහැ. වතුර ටික ටික එකතු කරන ගමන් පිටි ටික එක ඩෝ එකකට හදා ගන්න ඕන. මේ විදිහට වතුර ටික ටික එකතු කරන ගමන් පිටි ටික එකතු කරගන්න ඕන. මේ වගේ soft එකට අතට හයිය දැනෙන්නේ නැති විදිහට පිටි ඩෝ එක අනා ගන්න ඕන. දැන් මේ විදිහට හදාගත්ත පිටි ඩෝ එක අපි විනාඩි 3ක් 4ක් විතර හිමීට හොඳට නීට් කරගන්න ඕන. මේ විදිහට විනාඩි 3-4ක් පිටි එක හොඳට නීට් කරගත්තයින් පස්සේ අපි ටෝටියා රොටි වලට අවශ්‍ය ප්‍රමාණයට පිටි ඩෝ එක වෙන් කරගමු. දැන් මම පිටි ඩෝ එක සමාන කොටස් 6කට වෙන් කර ගන්නවා. ඒ කොටස් එකින් එකට මේ විදිහට බෝලක් හදලා විනාඩි 5ක් 10ක් විතර වහලා අරන් තියනවා. දැන් විනාඩි 10කට පස්සේ මේ පිටි බෝල එකින් එකට අරගෙන අපි ටෝටියා රොටි ටික හදා ගන්නවා. මේ විදිහට රෝලින් පින් එකකින් හරි පිරිසිදු වීදුරු බෝතලයකින් හරි අපි රොටි ටික දිගෑර ගන්න ඕන. ඔයාලට රෝලින් පින් එකක් නැත්නම් මේක අතින් උනත් දිගෑර ගන්න පුළුවන්. මේ විදිහට හොඳට තුනියට අපේ ටෝටියා රොටි එක දිගෑර ගන්න ඕන. ටෝටියා රොටි එක දිගෑර ගත්තාම මේ වගේ ඝනකමට තිබුණාම ඇති. ඊළඟට අපි අඩු ගින්දරේ පෑන් එකක මේ ටෝටියා රොටි ටික පුච්ච ගන්න ඕන. මම මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට දෙපැත්ත හරවන ගමන් අඩුම ගින්දරේ අපේ මේ ටෝටියා රොටි එක පුච්ච ගන්න ඕනි. ටෝටියා රොටි එක හදා ගන්නකොට එක පැත්තක් හරවලා ඒ පැත්ත තප්පර 3ක් 4ක් වගේ තියෙද්දි අනිත් පැත්ත හරව ගන්න ඕන. ඒ විදිහට දෙපැත්ත හරවන ගමන් මේ වගේ ගාන වෙනකන් අපේ රොටි ටික හදා ගන්න ඕන. දැන් ටෝටියා රොටි ටික හදලා පැත්තකින් තියලා අපේ ෆිලින් එකට අවශ්‍ය චිකන් ටික හදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට භාජනයක් අරගෙන තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට හීනියට කපාගත්තු චිකන් ටික එකතු කරලා කලවම් කරන ගමන් චිකන් ටික හොඳට බැද ගන්න ඕන. චිකන් ටික බැදෙන අතරතුරේ චිකන් වලට අවශ්‍ය රසායනව ලුණු, ගම් මිරිස් වගේම කෑලි මිරිසුත් එකතු කර ගන්නවා. මේ විදිහට චිකන් ටික කලවම් කරන ගමන් හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. මේ වෙලාවේදී මම කොච්චි ටිකක් හීනියට කපලා එකතු කර ගන්නවා. ඔයාලා සැර කන්න කැමති නම් වෙලාවේදී කොච්චි අමුමිරිස් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. දැන් අපේ චිකන් ටික හොඳට බැදිලා තියෙන්නේ. මම චිකන් ටික වෙනම භාජනයකට අයින් කරගෙන චිකන් බැදුණු තෙල් වලටම ලුණු ගෙඩියක් මේ විදිහට හීනියට කපලා එකතු කරලා ලුණු ටික යන්තම් බැදෙන්නට අරිනවා. ලුණු ටික මේ වගේ ගානට බැදුණයින් පස්සේ මම ලුණු ටිකත් වෙනම භාජනයකට අයින් කර ගන්නවා. දැන් අපි ෂවර්ම එකට අවශ්‍ය එළවලු සලාදේ හදාගමු. ඒකට මුලින්ම හීනියට කපාගත්තු ගෝවා, හීනියට කපාගත්තු බීලුණු, කැරට්, ගම්මිරිස් කුඩු සහ රස අණු ලුණු කුඩු, මයොනීස් සෝස් සහ තක්කාලි සෝස් එකතු කරලා හොඳින් කලවම් කර ගන්නවා. මේ එළවලු සලාදෙට ඔයාලට කැමති ඕනම එළවලුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ෂවර්ම එකට ඕන සෝස් එක හදා ගන්නවා. ඒකට ස්වීට් චිලි සෝස්, තක්කාලි සෝස්, මයොනීස් සෝස් එකතු කරලා මිශ්‍ර කර ගන්නවා.
දැන් අපි ෂවර්මා එක හදාගමු. මුලින්ම අපි හදාගත්තු සෝස් එක ටෝටියා රොටියේ හොඳට තවරගන්නවා. ඊළඟට සලාද කොලයක් මේ විදියට තියලා අපි හදාගත්තු එළවලු සලාදේ එකතු කරනවා. ඊළඟට කලින් ලෑස්ති කරගත්තු චිකන්, බීලුණු එකතු කරලා ෂවර්මා එක හදා ගන්නවා. මේ පෙන්නන විදියට අපි ෂවර්මා එක ඔතා ගන්න ඕන. ඊළඟට මේක දිගෑරෙන එක වළක්ව ගන්න තෙල් කඩදාසියක් අරගෙන ෂවර්මා එක ඒකෙත් ඔතා ගන්න ඕන. ඔයාලා කැමති නම් මේක ටූත් පික් එකක් ආධාරයෙන් රඳව ගන්නත් පුළුවන්. නැත්නම් මම මේ වීඩියෝ එකේ පෙන්නන විදියට කරගන්නත් පුළුවන්. මේ විදියට මම මගේ ෂවර්මා ටික ඔක්කොම හදාගත්තා. ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ. මම එළවලු සලාදට එකතු කරගත්තු දේවල් වලට අමතරව ඕගොල්ලොන්ට පිපිඤ්ඤා වගේ දේත් එකතු කරගන්න පුළුවන්. අදත් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.